යාළුවනේ මේ තියෙන්නේ මගේ අලුත් වීඩියෝ එක. මුලින්ම ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ විෂුවල් YouTube channel එකට. අපි කරන්නේ මේ තියෙන ටැංකිය ඇතුලේ ජලජ පරිසරයක් විතරම තියෙන දේවල් එකතු කරලා හදාගන්න එක. වීඩියෝ එකෙන් මම ගෙදර තියෙච්ච දාත ටික එකතු කරගත්තා. මුලින්ම මේ තියෙන අපේ ගෙදර තියෙච්ච පාන්ස් වර්ග ටික. ඊට පස්සේ තියෙනවා මෙතන මුදු පැලයක්. ඊට පස්සේ මේක නම් මොනවද කියලා මම දන්නේ මේක ලස්සන ඉඳ ගත්තේ මේකෙන් අපිට අර උණ පංගුරක් වගේ දෙයක් මේක තුන වගේ જાතියෙන් පොඩි එකක් මේක තමයි මේකෙත් මම හරියටම නම දන්නේ නැහැ මේකේ ඉන්නේ බේදන જાතියක් කියලා මට කිව්වේ ඊට අපි මේ තියෙන්නේ මේ අපේ වත්තේ වතුර ගලාගෙන යන තැනකින් එකතු කරගත්ත ගල් ටිකක් මොකද මේ ඉවල අර පාසි වගේ වෙන්නේ තිබ්බා ඒකට ඒක පරිසරයකට පටල මාරම ලස්සනක් කියලා දෙන හින්දා ඊට මේක නම් තියෙන පොඩි ඉරච්චිලි කෑල්ලක් ඊට පස්සේ අපි ගත්තා කල්ගල් කෑලි ටිකක් ඊට මේ උළු කැටයක් ගත්තා ඒක නම් පස්සේ කියන්නම් ඒක මොකටද ගත්තේ කියලා ඊට පස්සේ තියෙනවා වැලි ටිකක් ගත්තා මම වැලි ටිකක් පස්සේ කියන්නම් මොකටද ඕනේ කියලා ඊට පස්සේ ඒ වගේම තියෙනවා බොරළු මම ඒ ටික නම් ටැංකියට දාගෙන ඉවර කරා මේ දැන් හරියරුනේ දැන් මම එන්න උළු කැටේ මෙතනින් තියාගත්තා දැන් ඊට පස්සේ අපි බොරළු ටිකක් දාලා ඉවරයි දැන් මට මේක උඩින් වැලි ටික දාන්න තියෙන මට කැමරාවත් අතින් අල්ලන් මේ වැලි ටික මේක උඩින් දාන්න බැරි නිසා මම වැලි ටික දාලා ඉවරලා ආයෙමත් වීඩියෝ එකෙන් හම්බුනා. ඔන්න දැන් මම ටැංකියට වැලි ටික නම් දාලා ඉවර කරගත්තා. දැන් අපිට කරන්න තියෙන්නේ මේකට අනිත් වැඩ ටික කරගන්න එක. අපි එහෙනම් දැන් මේ වැඩ ටිකත් එහෙම කරගමු. හරියලුනේ මම දැන් ටැංකියට හැමම මගේ ළඟ තියෙන කළුවල් ටිකත් එහෙමම දාලා ඉවර කරගත්තා. දැන් ඊළඟට අපිට තියෙන්නේ මේකට ට්‍රාන්ස්ෆර් ටික පිටවගෙන ඉති වැඩ ටික කරගන්න. මම එහෙනම් ඊට දේවල් ටික ඔක්කොම එකතු කරලා ලස්සන ටැංකිය හදාගත්තා. ඔයගොල්ලන්ට පේන්නේ නැත්නම් මේ මෙතන තියෙන දේවල් ටික ඔක්කොම එකතු කරලා ලස්සන ටැංකිය හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ අන්තිමේට ඒකේ ඉවර වෙලා කට්ටියක වැඩ ටික. දැනට නම් මේකට දාන්න අදහසක් නෑ මාළු. අදහසක් තියෙනවා පොඩි රයිස් බාස්ලා වගේ ජෝඩි දෙකක් විතර ගෙනහලා දාන්න. බලමු. තව මට කියන්න බැරුණා මම මෙතන මේ උළු කැටේ තියාගෙන තියෙන්නේ. ඒ උළු කැටේට පිටිපස්සෙන් පොඩි මෝටරයක් දාලා පොඩි ඩීඑල්එක් වගේ එකක් මේක ඇතුලේ හදන්න. මම බලාපොරොත්තු වෙනවා ළඟදී මේකත් අප්ඩේට් එකත් එක්කම වීඩියෝ එකක් දාන්න. දැන් අපි බලමු තා චුට්ටකින් මේකට වතුර ටිකක් එහෙම දාගෙන මොන වගේ වේද කියලා. කුමුදු පැලේ නම් හිටවගත්තේ මට හිතුණා පොඩ්ඩක් අර ටැංකිය ඇතුලේ ලස්සන මලක් වගේ පිපිලා තිබ්බොත් එහෙම හොඳයි කියලා. මොකද මම මේක ගේ ඇතුලට ගන්නෑ. මේක මෙහෙමම එළියමයි තියන්නේ ඉරේටියත් එක්කම ස්වාභාවික විදියට මම මේ ටැංකියට හැදින්න දෙනවා මෙතන. එහෙනම් අපි බලමු මේකට වතුර ටිකකුත් පුරවගෙන කොහොමද කියලා. දැන් ටැංකියට වතුර ටිකක් පුරවගෙන ඉවරයි. දැන් තමයි වතුර පුරවගත්තේ ඒකයි තමයි මේ දුබුරු පාටට හුරු පාටක් වතුර තියෙන්නේ. අපි බලමු ටිකක් විනාඩි 5-10ක් විතර ගියාට පස්සේ මේක වතුර ටික ආයෙත් යටට හරියට යටට වතුර තියෙන ටික පහළට බැහැලා ඊට පස්සේ ඒ ටික උනාට පස්සේ ටැංකිය කොහොමද කියලා ගත්තා. ඔන්න දැන් වතුර ටික නම් හරිය ගිහිල්ලා ඒ තවමත් ටිකක් තියෙනවා ඒක නළු පවුලක් එන්නේ මොකද මම තව ටික දවසකින් මේකට අර උල් කැටේ දිහා පැත්තේ මම ෆිල්ටර් එකකුත් හයි කරනවා. අපි ඒකට පස්සෙත් වීඩියෝ එකක් දාන්නම් මම. එහෙනම් යාළුවනේ දැනට නම් අදට නම් වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳ නම් ලයික් එකකුත් දාගෙන සබ්ස්ක්‍රයිබ් කරගෙනත් යන්න. ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මොනවා හරි වැරදි තියෙනවා නම් තව අඩුපාඩු තියෙනවා නම් මොනවා හරි කරන්න ඕන නම් ඒවත් ඔයගොල්ලෝ කමෙන්ට් එකේ දාගෙන යන්න. ඊට පස්සේ තව මේකට මම නම් දාන්න බලාපොරොත්තු වෙන්නේ ටයිගර් බාෆ්ලා. ඔයගොල්ලොත් මේකට දාන්න කැමතින් ඉන්නවා නම් වෙන මොනවා හරි මාළු జాතියක එකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් වීඩියෝ එක නම් මෙතනින් ඉවරයි. එහෙනම් මගේ වීඩියෝ බලපු හැමෝටම thank you.